හෙලෝ කාච්චිතින් ආයබෝන් කියලා පිළිගන්නවා. මගේ Minecraft survival ගයිඩ් නෙමේ survival series එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මාව subscribe කරලා like පාරක් එහෙම දාන්න. අපි මෙතන දාමු survival world සුදා ගේමින් කියලා. ඉතින් සුදා ගේමින් බන්ද channel එකේ නම ඉතින් sub කරන්න ලයික් පාරකුත් දාලා මට සබ්යක් දුන්නා නම් ඉතින් කොල්ලෝ ටික ගැම්මක් හරිද මගේ මේ මුල් කාලේ ඉඳ වීඩියෝස් ලයිකුත් නැහැ එච්චර ඉතින් මම බලන්නේ උන්ට ගැන පොඩ්ඩක් ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා සබ්යක් දෙන්න මේ හරි අපි දැන් වර්ල්ඩ් එකට යනවා වර්ල්ඩ් එකට ගිහින් මම ඔයාලව හම්බෙන්න හරි වර්ල්ඩ් එකට ආවා අයිස් පැත්තක් වගේ පානේ අතර මොකක්ද තියෙනවා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ලැග් එක ගියාට මං හැරෙන්නම් ලැග් එකක් පොඩ්ඩක් කරලා බලන්න අම්මට ජංගල් ටික ලෝඩ් කරලා ඉන්න ඕනේ ඉතින් PS එතකොට තමයි 40 පන්නලා යන්න වෙලාව ගහක් කපාගමු අපි ගේම් එකේ මුලින්ම ගහක් චොප් කරගන්න බෑ යාළුවනේ ගහක් කපනවා දැම්මා ගහ නැත්තම් වැඩක් නෑ ගහ ඇත්තටම ගහ නැත්තම් Minecraft එකේ මොනා කරන්නද නේද එතකොට බං villagers ලගේ ගෙවල් වල වහල නෑ වටේ කණු ටික නෑ chest නෑ crafting table නෑ උන් නෑ නේද ඇත්තට Minecraft 2 එකකුත් එනවා කියනවා නේ බන්නෝ ඒක ගැන ඒක ආවොත් එතකොට ඒකේ එද්දි මං PC එකක් අරන් තියේ මොනම ඔරිජිනල් Java ගන්න මන් දැන් මේ පොඩි ඇප් එකකින් මේ Java edition එක ගන්නෙ මොබයිල් ගන්න ඔය හරි crafting table එක කීපගෙන බයිනවා ඉවරයි අම්මට නෑ බේරුණා I am immortal මචං I can't die I am immortal හරි හරි ස්ටෝන් ටික කවගත්ත දැන් අපි ස්ටෝන් ඇක්සයයි පික් එකක් විතරක් තිබ්බනම් මට ඇති ඒක හදාගත්තා පික් එක දැන් හදාගමු හරි පික් එක හදාගත්තා getting an upgrade new advancement made හරි අපි furnace එකකුත් හදාගමු හරි හදාගත්තා මොන මොකටද මම මේ crafting කරන්නේ පිස්සුර බන්දව මට shift එක පුරන්නේ මගේ අතින් ඒක හරිද ගණන් ගන්න එපා ඔක කබාන්නට බේසයක් ගහන්න තරක් හොයන්නවා බේසයක් ගහන්න මචං අපිට නිකන් ගියක් නියම් බං අන්දක පැත්තක් උඩින් වගේ නියන් ලස්සනට වටේ view එකම පේන්න දැම්මනම් එහෙම දැම්මනම් පට්ට ලස්සනයි බං ඒ වගේ එකක් තමයි මට හදන්න ඕනේ එහෙම එකක් හදන්න මට එච්චර තනක් බලන්න මේ ස්පූන් එක අවුලක් නෑ අයිස් මාත ස්පූස් අයිස් පැත්තක් තියෙන්නේ මෙතනත් ප්ලේන්ස් තියෙනවට මෙතන පට්ට හැබැයිනේ පොටිට කොමරා මේ මගේ මාත් රෙන්ට ඩිස්ටන්ට් එක අඩුයි බෝයිස් වලට දුර පේන්නේ නැතුව ඇති ගණන් ගන්න එපා ඒක එච්චර ගානකට ගන්න එපා මං ගිහලා මේ ගහක් කවා ගන්නවා මට ලොක් නෑ ලොක් තිබ්බට වැඩක් නෑ ගස් කොච්චර තිබ්බම මදි වෙන්නේ නෑ බං ගස් ඕන බං වැඩි වෙන්නේ කවදාවත් හරිද crafting table මෙතන ඕකේ හරි crafting table මෙතන ප්ලේ furnace එක දාලා කැම ටික පිච්චෙන්න දාමු මම ඕක ඇතුළට යන්නම්කො බලන්න අයින් එක නෙමෙයි දෙයක් කපගමු මොකුත් නෑනේ වෙන මොකුත් නෑනේ මට දෙයක් වුණාම ඉතින් ඒ දේ බලන්න බෑ සමනල අපි හරි ආවා කැම ටික පිච්චලා නැතුව ඇති තාම වෙන්න බෑ කොහොම මන් දන්නේ කීයක් පිච්චලා 3යි කවන්නේ ගමුකෝ අපි දාගමු left hand දාගමු හරිද
ඔය මේන් ටොරි එකේ තියෙන ඒවා ටික අයින් කරගමු. ටොරි එකේ හරි මං හරි දාගත්තා. කමු හිල්ලමු. හරි ඔය ටිකත් අරගෙන පිච්චෙනකම් මෙමු නේද බං. පිච්චෙනකම් ඉන්නවද? බලමු. පිච්චෙනකම් ඉන්නත් කම්මැලිද බං ඕම වැඩ කරද්දි. පිච්චෙනකම් ඉන්නට ඕනි. ආරයි බියවල විජේ ගණන් ගන්නවා. අනේවට ඉන්න කම්මැලි ඔය ටික අයින් ටික දාමු අපි. ශිල්ලයක් හදාගන්න මොකක්ද වැටුනේ? වටපිටාව සද්දවත් දැනෙන විදිහ ගණන් ගන්නවා. හරි අපි දැන් ශිල්ලයක් හදාගන්නවා. අපි යමු ප්ලෑන් දෙයක් 8ක් හදාගමු. හරි හදාගමු ශිල්ලයක්. අපි ස්ටෝන් ස්පී එකකුත් හදාගමු. අලුත් අප්ඩේට් ගැන පොඩ්ඩක් මං දැනුවත් එච්චර නෑ. අපි බලමු මොකෑ එකෙන් වෙන්නේ කියලා. ඔක කපාගමු මයින් කරගෙන යන්න. මොකක් හරි දෙයක් හොයාගෙන මොකක් හරිම තියෙනවනේ මොකක් හරි මොවාගෙන හරි අපි අපි ඇවිදන් ඔතනින් මම පොඩ්ඩක් ස්පී වැඩ ටිකක් මෙහෙම කරන්න යන්නේ. ඒ ටික මං කපනවා දැන්. හරි ඒකට මං අතල්ලා මෙතන මතුවන ගමන් දන්නවද? මම පොඩි ස්පී වැඩ ටිකක් දැම්මා. මම පොඩ්ඩක් ස්පී වැඩ ටිකක් දැම්මා. ඉතින් මම පල්ලෙහාටම ආවා. හරි යමු නගිනවා. පොඩ්ඩක් පැන නගිනවා. උඩම ගහන්න කීකර එකේ මේවා පොඩ්ඩක් හුරු නෑ. ඊනවනේ මම වටේටම දාගෙන ඉන්නේ. පටන්ගුඩ ගණන් ගන්න එපා. ඉදිරියට සර්වර් වල වීඩියෝත් එයි. සර්වර් පටන් ගන්නවා. ඔයාලටත් එන්න පුළුවන්. උපරිම 10 දෙනා තමයි. හරි රූල්ස් තියෙනවා. ඒක පටන් වැඩ කරපන්. ඉදිරියට එනවා තව වැඩි කල නෑ. තියෙනවා තව මාස 3කින් වගේ එනවා. මොනවා නැතත් සර්වර් එක. ඉතින් ඒක මං ඔන්ලයින් තියෙන වෙලාවදී ඔෆ්ලයින් යන වෙලාවයි දානවා. يعني සර්වර් මම ඔෆ්ලයින් කරනවා. ඒ වෙලාවලදී මම දාන්නම්. එතකොට මේ පැත්තේ ගයක් හදන්න තරම් නැද්ද බං? ඒ සර්වර් එකට ජොයින් වෙන්න හැමෝම මම IP එක එදාට මම වෙනම වීඩියෝ එකක් කරනවා මගේ තියෙනවා තව channel එකක් සුදාගේ ගේමින් 2 කියලා. ඒ channel එකේ වැටෙයි IP එක ඔක්කොම ටිකයි. ඉතින් ඒක බලලා මාස දැම්ම දන්නේ නැහැ. එදාට බලලා මේ ජොයින් වෙන්න. හරි අයින් ටිකක් කම්නවා තවත්. හරි පොඩ්ඩක් සද්දයක් කරනවා මොකක්ද ගණන් සද්දපත් හැමතරම එනවනේ. සද්දපත් කාටද බං ඇහෙන්නේ නැත්තේ? හරි කෝල් මම මේ ටික පොඩ්ඩක් ස්පීඩ් අප් කරන්න. හරි පොඩ්ඩක් ගහලා මල්ල දාමු. හරි මැරුණා. පුළුවෙන් මම කරා ෆ්‍රූට් එකට ඒකයි හොඳ බං. හරිද? තව සම්බි එක්කෙනවා මල යක්කු. හරි ඌත් කරා ඌත් මැරුවා. හරි කෝල් ටිකක් කමු තවත්. ස්ටික්කුත් මම හදාගත්තා. හරි ටෝච් එක හදාගත්තා. ගණන් ගන්නවා මම මේ දැන් මම මේ වීඩියෝ එක වොයිස් රෙකෝඩ් කරන්නේ වීඩියෝ එකට පස්සේ. ඒක උනත් තැන් ටික කපලා දානවා. එතකොට ගණන් ගන්න එපා. මම මේ දේවල් දැනුත් කියවෙනවා. ඒ පැත්තට ගණන් ගන්න එපා. හරිද? පිට්ටයක් හදාගමු නිදා ගන්න. රැ වෙනවනේ. බෑනේ කරන්න කයි විතරනේ මගේ. පිට් එක මෙතනින් ප්ලේස් කරගන්න ඕන.
නිදාගත්තා. අනේ පුනේ මොකන්ද පොට්ටක් ලැක් යනවා නම් අරන් ගන්න බා. අං ඉස්කෙල්ට කෙනෙක් ගන්නවා. එකෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා ඔය. ඉවරයි පිස්සුද බං. ඉවරනද මම අයම් මෝටල් හරිද මෝටල් ඩීමන් ඒක ෆ්ලේම් ෆ්‍රෙක්ටර් දාන්න එපා. අම්මේ අල්ලේ හරි එකක් ඉවරයි. අනිත් කොට ඉවරයි මෙරේ මං උඩ බෑන යන ක්‍රිටිකල් ගන්න යනකොට මේ මට පදින්නේ හරිද. එතකොට මං සමහරක් වෙලාවට දැන් නැටිලා බං හරි මැරෙන්න බෑ වම්මට අර කරන මරණ එක ලීකල් බං හරිද. දැන් මට මැරෙන්න බෑ. මැරෙන්න බෑ මැරෙන්නේ නෑ. ඇතුළට යන්න. ඒක ඇතුළට යන්න බෑ දැම්ම. මොකද මේ පේනවනේ ඔච්චර යන්න මට මගේ අත්තේ වත්කම නෑ. වත්කම මදි. මම පස්සේ ඔකට එන්නේ. ඩයමන්ඩ් නගරේ හොයන දවස්වලට ඔක ඇතුළට ලයි මරනවා මම. අන්තරාන්තයක් තියෙනවා. හරිද? ඒ අයන් ටික මට මිස් වෙලා බං. මට අයන් ටික මිස් වෙලානේ බං. අයියෝ අල්ලිකුණා. මම අයන් ටික මිස් කරන්නේ බං. අයියෝ මතක කරන්නේ කවන්න නම්බලා අයන් හැමතැනම තියෙනවනේ. අපිට අපි දැන් ඊළඟ එපිසෝඩ් එකේ බලමු මොනවා හරි ගේමක් ගන්න. ඊළඟ එපිසෝඩ් එක වැටෙන්නේ මේ සතියේ වැටෙන්නේ බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා වගේ බ්‍රහස්පතින්දා එක්කෝ සෙන්සුරාදා ඉරිදා ඊළඟ එපිසෝඩ් එක වැටෙන්නේ. පොඩ්ඩක් සප්පයක් දෙන්න මං අලුත් ඉන්න මේ ෆීල්ඩ් එකට. හරිද මගේ ස්ටුපිඩින් අධි පරිදි නෙට්වර්ක් කනෙක්ෂන් එක කියන්න බා. දවසක් යනවා බං විනාඩි 9 වීඩියෝ එකක් වැටෙන්න. දවසක් කියන්නේ විහිළුනේ මේ දවසම ගියා. එදා රෑ දැම්මේ ඊට පස්සේ දවසේ රෑ අප්ලෝඩ් කරලා ඔක්කොම එලා ගිහින් තිබ්බේ. මම බලන් හිටියේ 99 මම බලත් තිබ්බේ එකපාරටම ගියා. අම්බෝ ඇති හන්තන් ගියා කියලා හිතුණා මට. මම ලොකු ගේමක් ගන්නවා වීඩියෝ එකක් දාන්න. මගේ ෆන් එක නෙමෙයි මම ෆන් වැඩ මේ කරන්නේ. මගේ ආතල් එක බං ඒ හරිද. ඉතින් ඒ ආතල් එකට උදව්වක් දෙන්නේ ඉතින් මං මගේ කටට වචන එන්නේ නෑ බං. සප්පයක් දෙන්න මේ මට සප්පයක් දෙන උන්ට පින්. මොකද මං අලුත් වීඩියෝ එකක් ගෙනින්න මං තාම මේක දිගටම කරා යනවා. මම සතියකට දාන්න පොට්ටක් වීඩියෝ දෙකක් වගේ. ඒක ගණන් ගන්න එපා. මටත් වැඩ දෙන්නේ. මම තාම ඉස්කෝලේ යන පොඩි ළමයි ඉන්නේ බං. තේරෙනවනේ. ඒකෝට මටත් බං ඉස්කෝලේ වැඩ තියෙනවා. ක්ලාස් වැඩ තියෙනවා වගේ ඒවා තියෙනවනේ. එතකොට මම මේ බොහොම අමාරුයි වීඩියෝ කරලා දාන්නේ. ආතල් නැතුව ඇති ඒනට බං කරන්න ඉපා බං. පවුල් හරිද. අනිත් එක ආතල් තියෙනවා බං මගේ ඉදිරියට එයි ආතල් හරිද. ඉතින් එතකන් ඉවරන්න දැනගන්න ඕනේ. මේ ඩේට් ටික අයින් කරගමු ගින්නට. මට අයින් එක හදන්න පුළුවන්. මං හදන්නේ බරුවට අයින් චවල් එක්ක මාත් කියනවා කියන්නේ මෝඩ වැඩන්නේ. ඒ වගේ මම පීඑ එකක් ගත්තාම ඉදිරියට මොට් පැක් දාලා ගහන්නත් ඉතින් ඉන්නේ. ඉතින් ඒවා එයි තව එච්චර කල් යන්නේ නැහැ. මම හරි PC එක හදපු ගමන් දානවා. එතකොට සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. සමහර විට හොරර් මොඩ් ප්ලේ කරනවා. එතකොට මේ මට සප්පයක් දෙන්න. හරිද. يعني බොහොම අමාරුයි මම මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. මට එතකොට බං උඹලගෙන් කිසි සහ ආන්න එක නැත්තම් මම මේ වීඩියෝ දාලා වැඩක් නැහැ. හරිද. ඉතින් ඒ දේ මට දෙන්න. ඒ දේ මට දෙන්න දන්නවද මම කලින් කිව්වේ. ඉතින් මට දෙන්න එකට කියන්නේ ගණන් ගන්න මට ඔය වගේ වචන පැටලලා තියෙනවා. යන්නේ මට සමහරක් වචන කියවන්න බෑවා. ගණන් ගන්න එපා ඒක මගේ හැටි.
මං ඒ වචනේ දාන්නම් මේ ඩිස්ප්ලේ එකේ. හරි මම මේ ටික ෆිල් කරගන්නම් මෙතන. එහෙනම් අපි ගියන්නේ බං ගන්න. તો මගේ පොඩි වැඩ වගේක් වෙනවා ගියේතර. එතකොට නොය ටික ෆ්ලැට් එකේ තියෙන්න ඕන. මගේ බේසින් එක කන්දේ නිකන් අර උඩ කෑල්ලක් තියෙන්නේ බං. ආන් ඒ වගේ නිකන් පල්ලෙහා ගිහිල්ලා ආයෙ පොඩි කෑල්ලක් ආයෙ පල්ලෙහා ගිහිල්ලා ආයෙ වෙනම බේස් එකේ කෑල්ලක් ආයෙ වෙනම අංගම දැන් ඔය කන්දේ උඩ ගෙයක් තියෙනවා මගේ. ඒක නිකන් අමුතු ගෙයක් වගේ පොළොවේ යට අන්‍ය කන්ද තනින් තන ග්ලාස් දාලා මතු වෙලා තියෙනවා නිකන් තැන් එක එක කාමර වගේ පිංගලා තියෙනවා. හරිද? මම ඒක ඊළඟ වීඩියෝ එකෙන්ම කරන්නේ නැහැ. ඊට කලින් අපිට ඩයමන්ඩ් ඕන මොකද අපිට ගොඩක් මයිනින් කරන්න තියෙනවා. ඒකට ගොඩක් දේවල් ඕන. එතකොට ඩයමන්ඩ් ඕන ඉතින් ඊළඟ වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. සෝරි ඒක. ඒකට සෝරි මට. ආරේ ඇත්ත ප්ලැට් ඇද්ද ප්ලැට් ඇද්ද මදිනේ කොටියත් කපා. ඔය ටික කපා ගමු. මට ස්ටෝරේ හරි මම දානවා. මේ අපිට මෙතන එළිය කරන්න ඕනේ බා. එළියට කරමු. ටෝච් තිබ්බ මං ගාව නැත්තම් මොබ්ලයිස් පොන්නලා මල වාතයක් කරනවා. හරිද? ඊළඟ මං දැන් මං කලින් සර්වර් එකක් ගැන කිව්වේ. ආන් ඒ සර්වර් එක සර්වර් එකක් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. يعني YouTuberලට මම මොනවද මේ කියන්නේ මට පිස්සු. එච්චර සත්කමක් ඉන්නේ නැහැ. කවදාවත් මොනවා වුණත් නෑ මම හිතන්න හොඳ නෑ. හොඳින් හිතන්න ඕන. මොකද්ද මට මොකද්ද ඒ සර්වර් එකක් ඉතින් YouTube වීඩියෝ දාන්න හදන සර්වර් එකක් නෑ. ඔයාලට ෆනුත් ප්ලේ කරන්න වෙනම සර්වර් මන් දෙනවා ජොයින් වෙන කට්ටියට. දැන් ඕන දෙයක් කරන්න يعني මම එක සර්වර් එකක් තියෙනවා. ඒක මට පොඩ්ඩක් මේකට කියන්නේ ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. හරිද? ඒ නිකන් පොඩ්ඩක් YouTube කරන්න මං එතනින්. හරිද? එතකොට නිකන් ගොන් වැඩ කරන්න එපා නිකන්. එක ගොන් වැඩ මම දැන් ඒ සර්වර් එක දැනටමත් හදන්නවා මම. يعني හදන මං කියන්නේ සර්වර් එක මං ආයෙ ඒක හදුවට පස්සේ ඒ හදන්න කලින් මම මේක ඉවර කරනවා සර්වර් මේක ඊට පස්සේ ඒකත් ඒ අර සර්වර් එකත් සමග ඔයාලට හાર્ඩ්කෝර් සීරීස් එකක් හම්බෙයි. ඒක පළවෙනි වීඩියෝ එකේ කියලා දීම හොඳම ආතල්ලේ. හරි මේ හાર્ඩ්කෝර් සීරීස් එකක් හම්බෙයි. ඒක පළවෙනි වීඩියෝ එකෙන් කියලා වුණත් ගණන් ගන්න එපා. මොකද එච්චර මං හાર્ඩ්කෝර් ගන්නවා ඇඩ්ඩික් නෙමෙයි. හරිද? මට එච්චර හාඩ්කෝර් බෑ. ඇත්තා බෑ. හරිද? ඉතින් සර්වර් එකක් ඉතින් ඔයාලා දාගෙන නම් එන්න එපා. බෑන් කරන එතනම එන්න ආතල්ලේ ප්ලේ කරන්න මං එන කට්ටියට දෙනවා. ඔක්කොම IP එකයි ෆෝන් නම්බර් එකයි පෝට් ෆෝන් කියලා මොනට පෝට් නම්බර් එකයි දෙනවා. හරිද? කොනසියක් හදාගමුකෝ. හදාගත්තා. කොතනින්ද? අපි වටේ එළිය කරමු. මේ මල්ලා කෑම නේද? ඊ පෝක් චොප් එකයි තියෙන්නේ. ඊ මං ගාව කෑම නෑ අඩු. මං ගාව කෑම නෑ. බලපන් මට කන්න සල්ලි නෑ. පීතුල බං මට තියෙනවා සල්ලි. යකෝ ඒක පවුල් කරන්න පස්සේ පවුල් මොනවද මම මේ කියන්නේ? අපි බලමු මේ ගුණා දැන් එන ආතල්ලයක් ගන්න ඔය චෙස්ට් එකට දාන්න. මොකද මේ ගුණා පිළිවෙල වලට වැඩ කරන එකෙක්. හරිද? එතකොට දැන් ඕන් ආවා කැම ටික ගත්තා. ආයෙ දැන් ඕන් චෙස්ට් එක කියන්නේ එක දිගට උට තියෙන්න ඕන. අන්න ඉන්න නැත්තම් නෑ නිින්ද යන්නේ නෑ. හරිද? ආන් එමෙ එන ගේමක් කොහමද දෙනවා. මේක හරි චෙස්ට් එක මේව කරන්න.
ඔය දැන් මම YouTube වීඩියෝ එකක් බැලුවා උගේ අතින් එක්ක බ්ලොක් එකක් කැඩේ යන බ්ලොක් එකක් කඩනවා ඌ බ්ලොක් එක කඩලා ඔහේ දාලා යනවා මට රැයට නිින්ද යන්නේ නැහැ බා ඇයි යන්නවද එන්නේ ඒ දේ මතක් වුණාම අඩේ ඒ ටික තාම ඇති නේද අඩෝ මොකක් හරි තේරෙනවා අරද මොකක් හරි එක ගැන හිතනවා නේ ඒක මේව කරගන්න බෑ මේ අපේ ඉන මාමා පල්ලෙහාට යනවා ඔය කියපු දෙම්බ මම බය නෑ රැයට මම රැයට බයද නෑ මම රැයට බය නෑ හරි මෙතන ලයිටින් මදි මෙතන ගැව්වට වැඩක් නෑ වටේ තොම්බියනවා තව ටිකක් ලයිටින් කරමු නේ අපි ලයිටින් කරමු දානවා දැම්මා ඔතනනුත් තිබ්බා මෙතනනුත් තිබ්බා මෙතනනුත් තිබ්බා මෙතනනුත් තිබ්බා ඒ වටපිටාවේ සද්දවත් එනවා නම් ගණා ගන්න ඒවා කවුරු හරි කතා කරනවා වගේ ඉතින් ඒක ඉතින් පොඩි කේස් එකක් හරිද එන්නේ ගණන් ගන්න එපා ඒක ගණන් ගන්න එපා මං කියන එක ආවංගු ඒක ඇන්නේ නැහැ ඉච්චර මං කියන දේ ආවා පාර හරි ගණන් ගන්න එපා ගණන් ගන්න එපා කැමරි අරගත්තා නිදාගමු දාගත්තා ඊළඟ කෙනා බං ගේම් එක පොඩ්ඩක් හරි නැගිට්ටා කැමරි පිච්චෙනවා එමුනේ අපි පිච්චර කන් එමු හරි කේල් ටික ස්මෙල්ට් වුණා අපි ගමු ඒ ටික අයන් ආයෙත් ස්මෙල්ට් වෙලා දැන් හතක් තියෙනවා ඔක්කොම අයන් ටික බකට් එකක් හදාගමු බකට් එක ඕනමයි තව ස්ටික් ටික කරන් අපි හදාගමු පික් එකක් හරි පික් එකක් හදාගත්තා isn't it time pick advancement mate හරි පට්ට පදිරි යන්නේ පට්ටම පදිරි හරිද මොකේ මම කිව්වේ මුට පුදුම අමාරුවක් තියෙනවා දෙක ඕන් තිබ්බා ආපහු සද්ද පටන් ගත්තනේ ගණන් ගන්න එපා අඩුවේ සද්ද වැඩි වුණා මම ගණන් ගන්න ටෝච් දාගමු ටෝච් වටේ ලයිට් අප් කරන්න ගණන් ගන්න එපා මම පොඩි දෙයක් හදාගත්තා වොයිස් සෙටින්ග්ස් වල සද්දයක් ආවද ගණන් ගන්න එපා ඔය ටික පැත්තෙන් දාමු මොකද මම වීබෝ මේව කරේ ඔයගොල්ලෝ වෙන දේවල් හිතන්න එපා ක්‍රියේටිව් දැම්මේ මේවා වීබොබින් එක ඔෆ් කරේ මට ඒක අල්ලන්න නැහැ ඉතරටද නැලවි යනවා වගේ නැලවි කොළවට හරි මේ වට එම ලයිට් අප් කරලා දාමු ඔය එතනයි දන්නේ නේ බා මත්තිරු තඩි වලබා මට හිතෙනවා ඔයාව රෙන්ඩර් හිටරම වැඩි කරලා බලන්න ඔය මගේ අවුලදීම වැඩි කරලා බලද්දි මේ මොකද්ද මං ආයෙ ඒක මේ අඩු කරාට වෙලාවකට කාලයක් යනකම් බය ලැක් එක එනවා බා ඒක එතකොට වීඩියෝ දාන්න එන අවුල එතකොට මොකෑ කරන්නේ මට එම ලයිට් අප් කරනවා හරි අන්තිමේ ගිහුව බර්ඩ් ගහක බලපන් ඒකෙත් ඇති නේද හරි අපි යමන් බේස් එකට ආවා බේස් එකට යන්නේ නෑලු මේ මට මතක නෑ මං ඉතින් හිතේ මතක දෙය කියන්නේ බේස් එකට නෙමෙයි මූ යන්නේ කොහෙද මූ යන්නේ බලමු අපි කොහෙද යන්නේ කියලා මූ මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන වතුර හොයාගෙන බා මූ කියන්නේ මමනේ ඔව් මං ඇත්තටම ගියොත් තාරේ වතුර මං දැක්කේ නෑ හරිද ඒ තනි යන වතුර තිබ්බත් නෝ තිබ්බේ මට තිබ්බද දන්නේ නෑ ඔබලා දැක්කනම් දාපන් කමෙන්ට් වල මං දැක්කේ නෑ මට බේස් එක මතකයි මේ පැත්තේ යන්න ඕන අපි ආපහු ආවගේ මෙයා හරි බේස් එක තියෙනවා අපි යමන් අපේ ෆ්ලැට් බේස් එක
අපි බලන්න මගේ වැඩ. my god එක්කනේ හරි ඔක වැඩක් නෑ විහි කළා දාමු ඒක ඇති වැඩක් නෑ ඉතින් මේ ඔප්ටිෆයින් නෙමෙයි කොහොමද බම ගන්නෙ මට දැන් මතක්ුනේ මේ මම රිටෝප් එක දාගත්තා හැබැයි මට මතක විදිහට ඔප්ටිෆයින් නෙමෙයි ගන්න හරිද මේක රීමික් කරගත්ත සීවලේ ඔප්ටිෆයින් ඩවුන්ලෝඩ් කරලා ගහන්න ඕනේ ඒකට මොකද මේක පට්ට වාසියක් හරිද මම ඔබලා බැලුව වැඩ කරේ නෑ හරි ඔහොම මම යන් බේස් එකට ගියා මොනවා දැන් කරන්න මොකද කරන්නත් නෑනේ එහෙම කරන්නත් නෑනේ පොඩ ඉන්න මම මේ කරන්නත් නෑනේ බා ඉතින් මම මේ වීඩියෝ එක දැන් එන් කරන්නද කියලා හිතන්නේ මොකද එහෙම ලොකුවට කරන්න දෙයක් නෑ කොහොමද දැන් මම මේක රෙකෝඩ් කරන්නේ අද බං ජූලි 21 කොහොමත් මේක වැටෙද්දි 23 22වත් වෙනවා එතකොට බලලා ඉතින් ලයික් එකක් දාන්න පුළුවන් ඔයාලට ඉතින් thank you පොඩ්ඩ හරි සබ් එක දෙනවා නම් ඉතින් ආදරේ හැමෝටම good bye